තෙරුවන් සරණයි දීර්ඝාෂි වගිරි උතුරන්න හරියන්න ඕන මගේ වීඩියෝ බලන යාළුවන්ට අද හොඳ මාතෘකාවක් කතා කරන්න හදන්නේ එහෙනම් බලන්න කියලා හැමෝගෙම ඉල්ලනවා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මේ channel එකට support එකක් දෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් විශේෂයෙන්ම මම මගේ මේ channel එක තුළ මේ අද කතා කරන්න හදන මාතෘකාව වහල් බන්ධන වාල් බන්ධන සහ වල් බන්ධන මිනිස්යන්ව තමන් ළඟ වහලෙක් වගේ තියාගන්න බුරුකම් කරන්න පුළුවන්ද කියලා තමයි අපි කතා කරන්න හදන්නේ. මේ අපේ ශ්‍රී ලංකාව තුළ බහුතරයක් දේවල් වල කතා කරනවා වාල් බන්ධන සහ වල් බන්ධන ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. එහෙනම් අපි විශේෂයෙන්ම බලන්න ඕන දෙයක් තමයි මේ වාල් බන්ධන කියන හැටියට කරන්න පුළුවන්. ඒ ස්ථානයකට නොයා ඒ කටයුතු කරනා කරගන්න පුළුවන්ද කියන එක. එහෙනම් අපි විශේෂයෙන්ම මතක් කරනවා දේවාලයට ගිහිල්ලා ඇදුරව හම්බෙන්නේ නැතුව මොන යම් වූ ආකාරයකටවත් අන්තර්ජාලය හරහා වාල් බන්ධන වහල් බන්ධන ගැන කරගැනීමේ හැකියාවක් නොමැති බව කාරුණිකව පළවෙනියෙන්ම මතක් කරනවා. එහෙම හැකියාවක් නැත්තේ මොකද කියලා අපි ඊළඟට කතා කරමු. විශේෂයෙන්ම කිව්වොත් මතක් කරොත් සාමාන්‍යයෙන් නාම රූප වශී රූප කටු ගැහුම් කටු ගසා මඩේ පෑගීම් බිලේ හැංගීම් මඩේ පෑගීම් වූ ආකාරයට ගුරුකම් තියෙනවා. ඊට අමතරව තියෙනවා පැන්වීම සහ ගැල්වීම. ඊටත් උඩ තියෙන ගුරුකමක් තමයි ඉනා බන්ධන. එතනිනුත් එහාට යන ගුරුකමක් තමයි ඔය කියන වහල් බන්ධන. වහල් බන්ධනයක් කියන බන්ධනය විශේෂයෙන්ම සඳහන් කරනවා නම් වහල් බන්ධනයක් මතුරන්න අනිවාර්යෙන්ම කුණු 5 කුණු 9 කුණු 12 කියන මේ කොටස් අනිවාර්යෙන් ඕන වෙනවා. විශේෂයෙන් මිනිස්යාගේ නව දොරෙන් පිට වෙන කුණු අවශ්‍ය වෙනවා. රුධිරය අවශ්‍ය වෙනවා. ඔය වූ ආකාරයකට හිසකෙස් නිය සොටු කෙල කබ ඇඟ කුණු ඔයන් වූ ආකාරයට මල මූත්‍ර ඔය ඔක්කොම අරගෙන තමයි වහල් බන්ධන විශේෂයෙන් මතුරන්නේ. එතකොට ඒ දේවල් අදාළ ඇදුරට දෙන්නේ නැතුව මොන යම් වූ ආකාරයකටවත් වහල් බන්ධනයක් කරගැනීමේ හැකියාවක් කාටවත්ම නැහැ. අනිත් ඊළඟ කාරණාව ඉනාවක් කරගන්නවා නම් ඒත් අදාළ ඒ ඇදුරුතුමාව හම්විය යුතුමයි. එහෙම නැතිව කිසිම කෙනෙකුට ඔයාලා රැවටෙන්න එපා. කිසිම කෙනෙකුට කරුණේ සල්ලි දෙන්න එපා. එහෙම කරගැනීමේ හැකියාවක් නැති බව කාරණික මතක් කරනවා. විශේෂම කාරණාව තමයි මේ කියන වහල් බන්ධන වාල් බන්ධන වල් බන්ධන කියලා මේවා ප්‍රොමෝට් කරගෙන තමයි මේ කටයුතු කරන්න බොහෝ දුරට සිද්ධ වෙන්නේ. ඒකින්ද ඒ දේවල් වලට ඒ විදියට අහු වෙන්න යන්න එපා කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. එහෙනම් මගේ ඊළඟ වීඩියෝ එකකින් විශේෂ මේ මෙතනින් එහාට ගිහිල්ලා තව දීර්ඝ ලෙස සාකච්ඡා කරන වීඩියෝ එකක් ගේනකම් හැමෝටම කිරි උතුරන්න හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.